ආදරයෙන් පිළිගන්නවා. මේ අපේ පළවෙනි YouTube blog එක වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක ඉන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැනකට. ඒ තමයි හෝටන් තැන්න. එහෙම නැත්නම් මහයිලි තැන්න. උදේ 6න් පස්සේ වගේ තමයි මෙතෙන්ට ඇතුළට එන්න පුළුවන්. හෝටන් තැන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එකක් පට්ටිපොළ පැත්තෙන් එන එක, අනිත් එක ඔහිය පැත්තෙන් එන එක. ඉතින් අපි නම් ගියේ පට්ටිපොළ පිවිසුමෙන්. මුලින්ම අපි කරන්න ඕන ටිකට් ගන්න එක. අපි දෙන බයික් එකේ ගියේ හින්දා බයික් එකත් එක්කම ටිකට් එක 826ක් විතර ගියා. එන පිරිස එක්ක එන වාහන යනුව මේ ගණන් වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි එතන කවුන්ටර් එකට ගණන් කිව්වේ. අපි හෝටල් තැන්නට එද්දී උදේ 8:00 විතර වුණා. අපි කලින් ගිහපු දවස්වල නම් ඝන මීදුමෙන් මුළු පරිසරයම වැහිලා තිබ්බේ. හැබැයි මේ පාර නම් පැහැදිලි අහසක් අපිට දැක ගන්න පුළුවන් වුණා. ටිකට් ගත්ත තැන ඉඳලා ප්‍රධාන පිවිසුමට කිලෝමීටර් 5ක් වගේ යන්න තියෙනවා. ඔය කට්ටියන වාහනේම එතනට යන්න පුළුවන්. එතනට යන පාර නම් මාර්ම ලස්සනයි. ඒ අතරමඟ අපිට තොරතුරු කන්ද යන පාර හම්බ වෙනවා. හැබැයි මේ පාර නම් අපි තොරතුරු කන්දට යන්නේ නැහැ. අපි වෙන වීඩියෝ එකකින් වටේට ඒ අද්දකින් අරන් එන්න. මෙතන ඔයාලට වාහන නවත්තන්න ඉඩකඩ හොඳට තියෙනවා. ඊට අමතරව ඔයාලට කෑම ගන්න කැන්ටින් එකක් එහෙමත් තියෙනවා. ඔයාලගේ බෑග්, හෙල්මට් වගේ දේවල් එතන තියන්න ඕන නම් පුළුවන්. හැබැයි අපි දෙන්නට නම් රුපියල් 100ක් වගේ මුදලක් ගියා මේ අපි දෙන්නගේ හෙල්මට් දෙක තියන්න. ඔය කට්ටියත් එක්ක කතා බහ කරලා යන ගාන ඒ කට්ටියත් එක්ක කතා කරගන්න. බෑග් එහෙම තියෙනවනේ තව සමහරට ගානක් ඒ කට්ටිය ඉල්ලන්න ඉඩ තියෙනවා. ඔයාලා අරන් යන බෑග් ඔක්කොම මෙතන චෙක් කරනවා. ප්ලාස්ටික් බෝතල්, පොලිතින් බෑග් එහෙම මුකුත්ම අරන් යන්න දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මොකද එකකින් ඔයාලා අපස්ථාවයට පත් වෙන්නේ නැතුව ගමනකින් යන්න පුළුවන් වෙනවා වගේම මේ සුන්දර පරිසරයට වෙන හානිය අවම කරගන්නත් උදව් වෙනවා. ඉතින් මේ හෝටන් දැන් තමයි ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටා තියෙන එකම ජාතික උද්‍යානය. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේ පිහිටි උසින් වැඩිම තැනතලා භූමිය. ඒ වගේම කඳුකර කොටෙන්ගේ නිවහනක් ලෙසත් මේක හඳුන්වනවා. මේකේ ටික දුරක් ගියාම වයිහන්දියක් හම්බෙනවා. එතනින් සම්පූර්ණ වනරවුමක් තියෙන්නේ. එකපාරකින් පටන් ගත්තාම සම්පූර්ණ රවුමකින් අනිත් පාරෙන් එන්න පුළුවන්. හෝටන් තැන්න අක්කර 7000ක් විතර වෙනවා. ඒ සම්පූර්ණ භූමියෙන්ම අක්කර 4000ක් විතර ප්‍රමාණයක තනබිම් තියෙන්නේ. ඒ වගේ මේ තනබිම් අතරින් චිම්නි ඇල්ලත් මාර ලස්සනට පේනවා. ඉතින් අපිට ඔයාලට කියන්න බැරිුණානේ. අපි මේ ගමන යොදාගන්න ප්‍රධානම හේතුව තමයි මේ දවස්වල හෝටන් තැන්නේ පිපිලා තිබ්බ නෙළුමල්. බැලුව ඇත මාරම ලස්සනයි. එක එක පාටවල නෙළුම් මල් හැමතැනම පිපිලා. රෝස පාට, කොළ පාට, සුදු පාට, නිල් පාට වගේ විවිධ පාට වලින් නෙළුම් මල් පිපිලා තියෙනවා මේ කාලේ. නෙළුම් මල් අන්තිම වතාවට පිපිලා තියෙන්නේ 2013. මීට පස්සේ තවත් අවුරුදු 12කින්ලු මේ මල් පිපෙන්නේ. ඉතින් නෙළුම් මල් පිපිලා තියෙනවා කියන්නේ හෝටන් තැන්න නම් මාරම ලස්සනට හැඩ වෙලා තියෙනවා මුළු පරිසරයම. ඒ වගේම හැම තැනම මීමැස්සන්ගේ සද්දේ, කුරුල්ලන්ගේ සද්දේ වලට අහගන්න පුළුවන්. පාර ටික දුරක් ගියාම අපිට බේකර්ස් ඇල්ල දැක් ගන්න පුළුවන්. බෙලුල්ලෙන් පටන් ගන්න බේකර්ස් ඇල්ල මාරම ලස්සන දර්ශනයක් මව පානවා. අපි ටික දුරක් යද්දි හොඳට වැස්සා. උදේ තිබ්බ කාලගුණය දිහා හිතා ගන්න බැරි වුණා ඒ වැස්සත් එක්ක. ඒ වෙලාවෙන් පස්සේ මීදුමේ මුළු පරිසරෙම නැහැවිලා මාරම ලස්සනයි. පරිසරය මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද කියලා හිතා ගන්න බැරි තරමට ඒ පරිසරය වෙනස් වුණා. ඒ පරිසරයේ හැමතැනම මීදුමින් වැහිලා තිබ්බ වගේම එක එක જાතිය සත්තු කුරුල්ලෝ අපිට දැක් ගන්න පුළුවන් වුණා. ඒ දර්ශනය නම් ඇස් දෙකෙන් දැකලා කියන්න විස්තර කරන්න විදිහක් නෑ. ඒ තරම් ලස්සනයි.
බේකසෙල්ල පව් කරලා ටික දුරක් යනකොට අපිට බලාගන්න පුළුවන් ලෝකාන්තය. මෙතනින් පල්ලෙහා බැලුවම රන්පේල් වතුයාය, කිරිකැටිඔය, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කය බලාගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේ ප්‍රදේශයේ මීදුරේ මෙහිලා තමා තියෙන්නේ. හෝටල් තැන්නට ගියොත් ගොඩක් වෙලාවට ගෝනු බලා ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් ගෝනු දැක්කට කමක් නැහැ. ඒ කට්ටියට කෑම නම් දෙන්න යන්න එපා. මොකද මේ සත්තු මේ පරිසරයේ ජීවත් වෙන සත්තු. එයාලට අපි කන කෑම බීම හරියට ගැලපෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එදා අපි දවසම වගේ හෝටල් තැන්නේ හිටියේ වැස්ස දවසක් වුණාට මේ පරිසරයේ සුන්දරත්වය නම් පොට්ටක්වත් අඩු වුණේ නැහැ. වැස්සත් එක්ක සමහර තැන්වල පාරවල් වල යන්න නම් ටිකක් අමාරුයි ඉස්සනවා. ඉතින් හරි පරිස්සමට යන්න ඕනේ ගමනම. ඉතින් මෙතන කැන්ටින් එකෙන් අපි උණු රොටියක් එක පේන්ට් එකක් විතර තමයි ගමන අවසන් කරේ. ඒ ටික නම් මේ වීඩියෝ එකට ගන්න බැරි වුණා. මොකද වැස්සත් එක්ක කැන්ටින් වල ගොඩක් සෙනඟ පෙරලා හිටියා. ඉතින් අපි ආවෙත් පටුපල පාරෙන්ම තමයි. ඒ එන ගමනේ හස ගොඩක් ලස්සනට පෙවුණා වැස්සත් එක්ක. හැබැයි පාරවල් නම් ටිකක් හිස්සනවා. අපි නුවරඑළිය ටවුන් එකට ඇතුළේ මේ විදියට සන්සෙට් එක ගොඩක් ලස්සනට තිබුණා. මේ වීඩියෝ එකෙන් දකින්නට වඩා මාරම ලස්සනට ඒක පෙවුණා. දිහා පැත්තෙන් පරිහා පැත්තෙන් දෙතුන පායලා තිබුණා. ඉතින් ගොඩක් ලස්සනයි. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවරයි. මේ අපේ පළවෙනි වීඩියෝ එක. අපේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. අඩුපාඩු තියෙනවා නම් අපිට කියන්න. ඒ වගේම අපිත් එක්ක ඉස්සරහට යන්න කැමති තැන් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම බයි.